කළු කුරුමිනියාගේ හානියට ලක් වෙච්ච පොල් ගහක් තමයි මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. මෙන්න බලන්න මේ කළු කුරුමිනියා කරපු හානිය. ඔහු මේ පොල් ගහේ ගොබේට තමයි හානි කරන්නේ. ගොබේ කාලා බලන්න මේ කුඩු වගේ පිදුරු වගේ මේ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ බලන්න මේ තමයි මේ කාපු තැන ගොබේ. දැන් ගොබේ කාලා ගොබේ උසට ඇවිල්ලා තියෙන. ඒක නිසා අපිට බලා ගන්න පහසුයි. ඉතින් මේ බලන්න ගොබේ කාලා දාපු විදිය. ඉතින් මේ කළු කුරුමිනියාගේ හානිය නිසා අනිවාර්යෙන් පොල් ගහ බාල වෙනවා. ඊට අමතරව කළු කුරුමිනියාගේ හානියෙන් පස්සේ පොල් ගහ සිදුරු වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් රතු කුරුමිනියා මේ පොල් ගහේ කාපු සුවඳට පොල් ගහට එනවා. ඇවිල්ලා ඔහු බිත්තර දානවා. බිත්තර දැම්මට පස්සේ ඔහු මේ පොල් ගහ කාලා විනාශ කරනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔබේ ගෙවත්තේදී මේ වගේ කළු කුරුමිනියාගේ හානියට ලක් වෙච්ච පොල් ගහක් දැක්කොත් අනිවාර්යෙන්ම කෘමි විකර්ෂකයක් යොදා ගන්න පුළුවන්. ඒ සඳහා එක්කෝ මේ පිටියස්සට කපුරු බෝල දාන්න. තව පුළුවන් මේ පොල් ගහේ ප්‍රධාන මැද ගොබේට වැටෙන්නේ නැති වෙන්න පිච්චිච්ච ඔයිල් ටිකක් ගන්න පුළුවන් මේ පොල් ගහේ. එහෙම නැත්නම් පොල් ගහේ පිටියස්සට පණු කැට දාන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රම මොකක් හරි ක්‍රමයක් අනුගමනය කරලා ඔයාලා අනිවාර්යයෙන්ම මේ වගේ එකක් දැක්කොත් කෘමි විකර්ෂකයක් භාවිතා කරලා පොල් ගහ ආරක්ෂා කරගන්න. ඉතින් මමත් මේ පොල් පිටියස්සට කපුරු බෝල් ටිකක් දාලා තිබ්බා. ඉතින් බලමු දැන් මේ පොල් ගහ ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද කියලා.